අද අපි මේ කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන අති නවීන ඒ වගේම ගොඩක් කියන්නෝනේ මිල අධික ගුවන් යානයක් ගැන. ඒ තමයි Northrop Grumman B-2 Spirit. නැත්තම් අර ප්‍රසිද්ධ නම ස්ටීල්ත් බෝම්බ යානේ. අපි මේ කතා බහට අපි පදනම් කරගන්නේ B-2 ස්ටීල්ත් බෝම්බ යානය නොපෙනෙන බලය කියන ලේඛනයක්. ඔව්. මේක හරිම වැදගත් මාතෘකාවක්. විශේෂයෙන්ම අර නොපෙනෙන බෝම්බකරු කියන නම තියෙනෝනේ. ඕ. ඒ නම කොහොමද ලැබුණේ? ඇත්තටම කොහොමද මේ යානය සතුරන්ට නොපෙනී මෙහියුම් කරන්නේ? අපි බලමු මේ ලේඛනේ මොනවද ගැන කියන්නේ කියලා. ඒ වගේම අර වියදම ගැනත් කතා කරන්නම වෙනව නේද? අනිවාර්යෙන්ම. මොකද මේකේ තියෙන අර අඩු නිරීක්ෂණ තාක්ෂණය, ඒ කියන්නේ ස්ටෙල්ත් තාක්ෂණය සහ ඒකට යන අතිවිශාල පිරිවැය ඒ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම බලමු ඇමරිකානු ගුවන් හමුදාවේ මේ B-2 යානය කොහොමද මේ නොපෙනෙන එකක් වෙන්නේ? මොකද්ද මේ ස්ටීල්ත් එකේ රහස? හරි. ලේඛනයට අනුව ඒක එක දෙයක් නිසා වෙන දෙයක් නෙවෙයි ක්‍රම ගණනාවක එකතුවක්. ප්‍රධානම දේ තමයි සතුරු රේඩාර් පද්ධති වලින් බේරෙන යානයේ හැඩය. හරිම විශේෂ විදිහට හදලා තියෙනවා. ආහා හැඩය. ඔව් ඒ වගේම යානයේ මතු පිට අර රේඩාර් තරංග උරා ගන්න විශේෂ ද්‍රව්‍යයක් RAM කියලා කියන්නේ ඒක ආලේප කරලා තියෙනවා. එච්චරක් නෙවෙයි එන්ජින් වලින් පිට වෙන තාපය අදෝරක්ත කිරණ කියන්නේ ඒක අඩු කරන්නත් යානෙන් එන සද්ද අඩු කරන්නත් එක එක ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ හැම පැත්තෙම වගේ ආරක්ෂා වෙන්න තමයි හදලා තියෙන්නේ. අනිත් එක තමයි අර අමුතු හැඩේ නිකන් පියාඹන තටුවක් වගේ. වලිගයක් ඒව නෑනේ. ඔව් ඒකට කියන්නේ පියාඹන තටු හැඩය කියලා. ඒකත් අර රේඩාර් වලට අහු නොවි ඉන්න උදව්වා. තරංග විසිරුවා හරිනවා. හැබැයි ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි මේ හැඩය නිසාම යානය හරිම ගුවන් ගතිකව අස්ථාවරයි කියලා ලේඛනයේ කියනවා. අස්ථාවරයි. එතකොට කොහොමද නියමෝ දෙන්නෙක් මේක පාලනය කරන්නේ? ඒක ලේසි වෙන්න බෑ නේද? මෙන්න මෙතනදි තමයි අර අලුත්ම තාක්ෂණය ඕන වෙන්නේ. ලේඛනයේ කියනවා fly by wire කියලා පරිගණක පාලන පද්ධතියක් ගැන. fly by wire. ඔව්. ඒ කියන්නේ නියමුව පාලක යෂ්ටිය එහෙමෙහෙ කරද්දි ඒ විධානය කෙලින්ම යන්නේ පරිගණකයට. පරිගණකය තමයි තීරණය කරන්නේ යානය කෙලින් තියාගන්න මොන පාලක පෘෂ්ඨද කොහොමද චලනය කරන්න ඕන කියලා. තත්පරෙන් පොඩි කොටසකදී ඒ දේවල් වෙනවා. ඒ කියන්නේ පරිගණකය නැතුව මේක පියාසර කරවන්නම බෑ වගේ. ඇත්තටම බෑ. ඒ තරමට අස්ථාවරයි. පරිගණකයේ තමයි ඒ ස්ථාවරත්වය දෙන්නේ. හරිම පුදුමයි නේද? ඒකනම් ඇත්තටම පුදුමයි තමයි. හරි. එතකොට මේ නියමුවන් දෙන්නෙක් එක්ක යන යානයට ගෙනියන්න පුරුවන් බර කොච්චරද? බෝම්බ ගැනත් සඳහන් වෙනව නේද? ඔව්. ලේඛනයේ තියෙනවා සාමාන්‍ය බෝම්බ කිලෝග්‍රෑම් 230 පන්ති ඒවා වගේ ගොඩක් ගෙනියන්නත් පුළුවන්ලු. එහෙම නැත්නම් අර කිලෝග්‍රෑම් 1100 පන්තියේ න්‍යෂ්ටික බෝම්බ වුණත් ගෙලියන්න හැකියාව තියෙනවා. ඒත් වැදගත්ම දේ බර විතරක් නෙමෙයි. ලේඛනයේ අවධාරණය කරන්නේ මේ නොපෙනී යෑමේ හැකියාව නිසා සතුරු රටක ගුවන් සීමාවට හොරෙන් ඇතුල් වෙලා හිතන්නකො හරිම ගැඹුරේ තියෙන ඉලක්කයකට උනත් හරියටම ප්‍රහාරයක් එල්ල කරලා ආපහු කාටවත් අහු නොමි එන්න පුරුවන් කියන එක. ඒක තමයි මේකේ ලොකුම යුදමය වටිනාකම. ඒක ඇත්ත. ඒ වගේ හැකියාව කරේ මේ යාන 1980 ගණන් වල අගේ ඉඳලාම සේවයේ තියෙනෝනේ. 90 ගණන් වල අර බෝල්කන් වල සර්බියා කොසෝවෝ වල පාවිච්චි කරලා තියෙනවා. පස්සේ ඉරාකයේ අෆ්ගානිස්තානයේ ඒ මෙහියුම් වලත් යොදාගෙන තියෙනවා කියලා සඳහන් වෙනවා. 2008 දී එකක් අනතුරකට ලක් වුණා කියලා තියෙනව නේද? ඔව්. ඒ සිදුවීමත් ලේඛනයේ තියෙනවා. ඒත් මේ හැමදේම එක්ක අර මුරින් කතා කරපු පිරිවැය. ඒක මග හරින්නම බෑ. ඔව් ඒක කොහොමද? ලේඛනයේ කියන විදිහට 1997 වෙනකොට එකම එක B-2 යානයක් හදන්න විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 737ක් විතර ගිහින් තියෙනවා. ඒ වගේම යානයක් ගන්නකොට ඒ කියන්නේ මිලදි ගැනීමේ සාමාන්‍ය වියදම ඩොලර් මිලියන 929ක් වගේ වෙලා තියෙනවා. මිලියන 929ක්. ඒ කියන්නේ බිලියනයකට කිට්ටුයිනේ. ඒ කාලේ හැටියට. ඇත්තටම හිතා ගන්න බෑ. ඔව් හිතා ගන්න අමාරු ගාණක්. ඇයි මේ තරම් වේදමක් යන්නේ? මොකක්ද ඒකට හේතුව විදියට ලේඛනයේ කියන්නේ?
ඒක තමයි වැදගත්ම කාරණය. මේ අතිවිශාල වියදම කෙලින්ම සම්බන්ධයි අර අපි මුලින්දන් කතා කරපු සංකීර්ණ තාක්ෂණයට. ඒ කියන්නේ රේඩාර් වලින් හැංගෙන්න ඕන අර විශේෂ හැඩය, ඒ හැඩය නිසා එන අස්ථාවර බව පාලනය කරන්න ඕන, අර fly by wire system එක, අර RAM එක, තාපය අඩු කරන ක්‍රම, ශබ්දය අඩු කරන ක්‍රම මේ ඔක්කොම තාක්ෂණයන් එකතු වුණාම තමයි මිල මේ තරම් ඉහළ යන්නේ කියලා තමයි පැහැදිලි කරන්නේ. හරි. එහෙමනම් අප මේ කතා කරපු ලේඛනයේ නුකාගත්තු ප්‍රධාන දේවල් ටික එකතු කරලා බලුවොත් B2 යානයේ අර විශේෂ පියාඹන තටු හැඩය, රේඩාර්, තාපය, ශබ්දය වගේ දේවල් වලින් හැංගෙන්න උදව් වෙන අර බහුවිධ ස්ටෙල්ත් තාක්ෂණය සතුරු භූමියටම ගිහින් ප්‍රබල ප්‍රහාර දෙන්න තියෙන හැකියාව සාමේ හැමදේටම යන අර ඇදහිය නොහැකි තරම් විශාල මිල. ඔව් ඉතින් මූලාශ්‍රයේ පෙන්වා දෙන මේ අති විශේෂ හැකියාවන් සහ ඒ වෙනුවෙන් දරන්න වෙන මේ තරම් විශාල පිරිවැයක් දිහා බැලුවම අපිට හිතන්න වෙනව නේද නූතන යුද තාක්ෂණයේ කොයිතරම් දුර ගිහින්ද ඒ වගේම ගුවන් බලය තියාගන්න මොනතරම් සම්පත් ප්‍රමාණයක් යොදවනවද කියන එක ගැන. ඒක තමයි මං හිතන්නේ මේ ලේඛනයෙන් අපිට ඉතුරු කරන ගැඹුරුම කාරණය.